දැන් මේක පොලිෂ් වෙලා මෙහෙම තිබ්බාම කවදාවත් මේ හබ් එකට මේක අල්ලන්නේ නැහැ නේ. කස්ටමර් දන්නේ නැතුව අන්තිමට බ්‍රේක් ලයිනර් එකයි හබ් එකයි දෙකම යාට දාන්න වෙනවා මැටීරියල් දෙකක්. බැලුමටම පේනවනේ. ඔව්. ඉස්සරහා බ්‍රේක් ඇල්ලුවාම රෝදේ නවතින්නේ නැතුව මේක මෙහෙම කැරකෙනවා නම් මොකද වෙන්නේ? බ්‍රේක් ගහනකොට දැන් අපිට ඕන තැන නෙමෙයි බයික් එක නතර වෙන්නේ. කියන්නේ බයිසිකලෙට ඕන තැන තමයි යන්නේ. ඒක සමහරකට අපිට අනතුරක් වෙන්න තියෙන ප්‍රතිශතයත් සෑහෙන්න වැඩි. මේ තියෙන්නේ Honda Dio එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන බ්‍රේක් සිස්ටම් එක අනිත් බයිසිකල් වලට වඩා වෙනස්. ඒ කියන්නේ සුවිශේෂී වූ Honda සමාවෙන් හඳුන්වපු කොම්බි බ්‍රේක් කියන සිස්ටම් එක. ඒකෙන් කරන්නේ මේ වේගය යන වේගය පාලනය කරලා ක්‍රමානුකූලව බ්‍රේක් එක මේ ගහන්න පුළුවන් විදිහට සකස් කරලා තමයි ඒක තියෙන්නේ. ඒක වම් පැත්ත ලීවරෙන් ක්‍රියාත්මක වුණාම ඉස්සරහා පස්ස රෝල් දෙක බැලන්ස් කරලා බ්‍රේක් වදින්න තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ බයිසිකලේ පදින එක්කෙනාගේ ආරක්ෂාව සඳහා තමයි ඒ බ්‍රේක් සිස්ටම් එක සකස් කරලා තියෙන්නේ. දැන් මේ කොම්බි බ්‍රේක් සිස්ටම් එක හැමෝටම ඇඩ්ජස්ට් කරන්න බෑ. ඒකට තියෙනවා පොඩි තියරියක්. ඒ තියරියට ඇඩ්ජස්ට් කරනවා නම් අනිවාර්යයෙන්ම බ්‍රේක් ලයිනර් ජෙනුයින් පාර්ට්ම දාන්න ඕන. මොකද ලෝකල් මොන හරි දාලා ඇඩ්ජස්ට් කරන්න ගියොත් සමහරකට රෝද හිර වෙන්න පුළුවන්. සමහරකට බ්‍රේක් වදින්න නැතුව යන්න පුළුවන්. ඒක මොකද ඒවා ගානට හබ් එකට මැච් වෙන පාර්ට් එක තියෙන්නම ඕනේ. දැන් මේ තියෙන්නේ Dio ස්කෝර් එකට දාපු ව්‍යාජ බ්‍රේක් ලයිනර් සෙට් එකක්. දැන් මේක බැලුමට නිකන් එක වගේ පේනවා නේ මේක මැටීරියල් ක්වොලිටිය සෑහෙන්න පල්ලෙහා මට්ටමක තියෙන. අපි බැලුවාම බලන්න දැන් මේ බ්‍රේක් ලයිනර් එක නිකන් පොලිෂ් වෙලා තියෙන්නේ මේ. දැන් මේක පොලිෂ් වෙලා මෙහෙම තිබ්බාම කවදාවත් මේ හබ් එකට මේක අල්ලන්නේ නැහැ නේ. කොච්චර බ්‍රේක් ගෙවුවත් මේක ලිස්සලා යනවා. බ්‍රේක් කරාට බයික් එකේ එහෙම ඉස්සරහට යනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? මේක ලිස්ස ගියාම මොකද වෙන්නේ? මේ ලයිනර් එක ගෙවෙන්නේ නැහැ. මේක හැමදාම නිකන් කණ්ණාඩි වගේ පොලිෂ් වෙනවා. මේ මිල අධිකවන කෑල්ලක් වන මේ හබ් එක සාමාන්‍ය 60 කිලෝමීටර් ගානක් පදින්න පුළුවන් හබ් එක නිකන් සවුත් වෙලා යනවා මේ අයින් දිගේ. එතකොට වෙන්නේ මේ පොඩි බ්‍රේක් ලයිනර් එකක් ඉඳලා සෑහෙන කාලයක් දුවන්න පුළුවන් සෑහෙන කිලෝමීටර් ගානක් දුවන්න පුළුවන් ලයිෆ් ටයිම් එකක් තියෙන මේ හබ් එක නිකන් විනාශ වෙලා යනවා. දැන් බලන්න මේකේ තියෙන ෆිනිෂින් එක. දැන් මේ දෙක ගත්තාම මැටීරියල් දෙකක්. බැලුමටම පේනවනේ. ඔව්. දැන් මේක නිකන් කණ්ණාඩිය වගේ. මේක ග්‍රිප් වෙනවද කවදාවත් හබ්බේ. දැන් මේක ගත්තාම නිකන් පොඩි මැට් ෆිනිෂින් එකක් තියෙන. ඒ කියන්නේ අපිට නිකන් හිතනවා මේක මොකට හරි බදලා අල්ලනවනේ. ගැහුවම ටිකක් නවතින්න බලනවා වගේ එකක් පේනවනේ. දැන් මෙහෙම බැලුවත් දැන් මේවා තියෙන පියුටර් එක ෆිනිෂින් එක නෙමෙයි මේකේ තියෙන්නේ. නිකන් ඔය තියෙනවට තියෙනවා. දැන් මේ වගේ එකක් දාලා බ්‍රේක් කරාම ගානට මේක හබ් එක සීල් කරගන්න. දැන් මේ වගේ එකක් දාලා කරාම වෙන්නේ හබ් එක සීල් කරගන්නේ නැහැ. නිකන් හබ් එක මැදි ගිහලා හබ් එක කපලා යනවා. දැන් මම කියවනේ මේකේ විශේෂ වූ කොම්බි බ්‍රේක් සිස්ටම් එකක් තියෙන්නේ කියලා. දැන් ඒක හදලා තියෙන්නේ ඉස්සරහට 60ක් විතර බ්‍රේක් වදින්නත් පිටිපස්සේ 40ක් විතර බ්‍රේක් වදින්න. දැන් ඒක මේ බ්‍රේක් වදිට ඇඩ්ජස්ට් කරනවා නම් ඒක මේ අනිවාර්යයෙන්ම ජෙනුයින් බ්‍රේක් ලයිනර් දාන්න ඕනේ. මොකද ඒක ස්වයංක්‍රීයව තමයි වැඩ කරන්නේ. රයිඩර් බ්‍රේක් කරාම බයික් එකේ විසින් ඒක ස්වයංක්‍රීයව තමයි බ්‍රේක් වැඩ කරන්නේ. ඉතින් මේ බ්‍රේක් ඇඩ්ජස්ට් කරගන්න අනිවාර්යෙන් මේ කම්පැනි එකට හරි අපේ ඩීලර් කෙනෙක් ළඟට හරි ගිහලා දන්න කෙනෙක් ළඟට ගිහලා ඒක අනිවාර්යෙන් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ මේ Honda මෝටර් බයික් එකක්. මේකේ බ්‍රේක් සිස්ටම් එක නම් ඊට වැඩිය හාත්පසින් වෙනස්. මේකේ තියෙන්නේ හයිඩ්‍රොලික් ඩිස්ක් බ්‍රේක් බ්‍රේක් පද්ධතියක්. මේකේ බ්‍රේක් ඇඩ්ජස්ට් වෙන්නේ ස්වයංක්‍රීයව. කියන්නේ අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරන්න බෑ. ඉතින් ඒක ඔයිල් වලින් ප්‍රෙෂර්ලා තමයි ඇඩ්ජස්ට් වෙන්නේ. අනිවාර්යෙන් මේ වගේ බයික් එකකට මේ ඩිස්ක් එකට මැච් වෙන ජෙනුයින් බ්‍රේක් පෑඩ් සෙට් එක දැමිය යුතුයි. දැන් එහෙම නොදැම්මොත් මොකද වෙන්නේ? සමහරක් වෙලාවට ඩිස්ක් එකේ බ්‍රේක් එක වදින්නේ නැහැ, ලිස්සන ගතියක් එන්න පුළුවන්. එහෙම ආවම වෙන්නේ බ්‍රේක් පෑඩ් එක ගෙවෙන්නේ නැහැ, ඩිස්ක් එක කැපෙනවා. නැත්තම් සමහරක් වෙලාවට බ්‍රේක් එක මේ අපි ගහනට වැඩිය සැරට වැදිලා රෝදේ අල්ලලා බයිසිකලේ බැලන්ස් එක පවා නැති වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ඩිස්ක් බ්‍රේක් එක කියන එක මෙහෙම තමයි මේක හයි වෙන්නේ. මෙහෙම. එතකොට මේක ස්වයංක්‍රීයව ඇඩ්ජස්ට් වෙන්නේ. එතකොට අපිට බ්‍රේක් ඇඩ්ජස්ට් කරන්න බෑ. එතකොට මේ අනිවාර්යෙන් මේකට හොඳට ග්‍රිප් වෙන බ්‍රේක් පෑඩ් එකක් දාන්න. ඉස්සරහා බ්‍රේක් ඇල්ලුවාම රෝදේ නවතින්න නැතුව මේක මෙහෙම කැරකෙනවා නම් මොකද වෙන්නේ? බ්‍රේක් එක වදින්නේ නැහැ. එතකොට බ්‍රේක් එක වදින්නේ නැහැ කියන්නේ මෙතන ස්ලිප් වීමක් සිද්ධ වෙනවා. දැන් ස්ලිප් වෙවි පදිනවා කියන්නේ මොකද? ඩිස්ක් එක කැපෙනවා. දැන් අපි සුළු ලාභයක් බලලා වෙළඳ පොලේ තියෙන ප්‍රමිතියෙන් අඩු බ්‍රේක් පෑඩ් එකක් දැම්මහම මේ බයික් එකේ ඉතුරු අංශ වලට වෙන අලාභය වැඩි. එතකොට ඒකෙන් වෙන්නේ අපිට තව අමතර වියදමක් එක්කාසු වෙන එක. අපි දන්නේ නැහැ ඒක මුලදී අපිට තේරෙන්නේ නැහැ හැම වෙලාවෙම කියලා ටිකක් කල් යද්දි තේරෙනවා ඩිස්ක් එක කැපෙනවා. එතකොට බ්‍රේක් වදින්න නැතුව යනවා. ඒ වගේ දේවල් වලින් අන්තිමට අපිට තව වියදම වැඩි වෙනවා.
ඒ වගේම තමයි දැන් මේක දැන් නියම විදිහට බ්‍රේක් වදින්නේ නැහැනේ. දැන් අපි ගිහිල්ලා බ්‍රේක් ගහනකොට දැන් අපිට ඕන තැන නෙමෙයි බයික් එක නතර වෙන්නේ. කියන්නේ බයිසිකලෙට ඕන තැන තමයි යන්නේ. ඒක සමහරකට අපිට අනතුරක් වෙන්න තියෙන ප්‍රතිශතයත් සෑහෙන්න වැඩි. හිතන්නේ නැතුණාට ඒක සෑහෙන ප්‍රශ්නයක්. ඒක වළක්ව ගන්න පුළුවන් නියම ජෙනුයින් බ්‍රේක් පෑඩ් එක දාලා පැද්දනම් මේ ආයු කාලෙත් වැඩි වෙනවා. අපි පදින කිලෝමීටර ගානක් වැඩි වෙනවා. අපේ වියදම අපි දන්නේ නැතුණාට එවලේ සුළු ලාභය වගේ නෙමෙයි. පස්සේ ඒක දීර්ඝ කාලිනව අපිට ඒකේ ප්‍රතිලාභ ලැබෙනවා.